අර කතාවක් තියෙනනේ ඔයා දෙනු පරහට තමා සම්මතයේ පිට සිට කියලා කියන්න ඔබ මම වතුර බොන්න. අන්න හරි. වතුර පානය කරන එක ගොඩාක්ම දැන් මේ අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්කලා මේ අපිට මගහැරලා තියෙනවා. එයාට හන්දිවත් වල කැක්කුම් වලට වඩා ඉස්සෙල්ලාම එන්නේ මේ අත්වල හිරි වැටීම, අත් කකුල් වල එන හිරි වැටීම එන්නේ. ඉදිකටු වලින් අයින්නා වගේ හරිය වේදනාවක් එන්නේ. මේ වතුර පානය කරන එක ගොඩාක්ම දැන් මේ අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්කලා මේ අපිට මගහැරලා තියෙනවා. මේ රක්තයේ පවා තියෙන ශ්‍රාන්ත මේ කියන්නේ ඒකේ තියෙන සාන්ත්‍ර ගතිය, ඒකේ තියෙන අර ඝනකම් ගතිය පවා අඩු කරන්න පුළුවන් ජලයට. මේ කියන්නේ මේ රෝග ලක්ෂණ මේ දැනීම් ගැන කියන්නේ. ඔව්. ඉතින් මේකෙන් අඳුර ගන්න පුළුවන් මේක නිසා තමයි මට දැන් මේ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අපේ වකුගඩු වල තියෙන මේ ක්‍රියාකාරීත්වය ඔක්කොම හරියට වැඩ කරන්න පුළුවන් දෙයක් තමයි ජලය කියන්නේ. වය වයිෆයි සිම් නැති CCTV කැමරා පද්ධතිය අඩි 500ක් දක්වා රැහන් රහිත සම්බන්ධතාවය ජපන් තාක්ෂණය සමඟ හොංකොං නිෂ්පාදනයක් දෙවයින පුරා සේවාව වසර 2ක වගකීම මිලදී ගැනීම සඳහා දැන්ම අමතන්න 077 747 78 75 අඟහරුවාදා රාත්‍රී 10:10 බොහොම සුවිශේෂ සාකච්ඡාවක්. රජෙක් වුණත් මොකටද ලෙඩෙක් වෙලා? ඒක තමයි මම හිතන්නේ. නිරෝගිකම රාජකමටත් වැඩිය වටේ කියන තේමාවත් එක්ක අපි අරගෙන යන වැඩසටහන. අදත් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය හා පාරම්පරික වෛද්‍ය ගොඩපිට ගමගේ ඉශිර නිපුන් වෛද්‍ය තිලක රත්නයන් සමගින් අදත් සූදානම් වෙනවා. ආවඩා අයිබෝ වේවා. අපි අද වෛද්‍යාචාර්යතුමා මොනවා ගැනද කතා කරන්නේ? අද අපි කතා කරමු දැන් අපි ආමය පිළිබඳව කතා කරේ. මේක කොහොමද දැන් අපි ආමය ගැන කිව්වොත් නිකන් අර අnder දෙවලා වගේ එකපාරට. ඔව්. මේ පාර අපි බලමු මේක කොහොමද අපිට දැනෙන්නේ? කොහොම විදිහටද මිනිස්සුන්ට මේක රෝගයක් විදිහට බලපාන්නේ කොහොමද? මේක ඇත්තටම ලෙඩක් නෙමෙයි. ආමය කියන්නේ ලෙඩක් නෙමෙයි. හැබැයි ශරීරය ඇතුළෙන්ම නිර්මාණය වෙන දෙයක්. නිර්මාණය වෙන දෙයක්. ආමය කොහොමද අපි හඳුනගන්නේ? කියන්නේ මේක අර සයිලන්ට් ඇටැක් කෙනෙක් වගේ තමයි. මේක කාලයක් ඉඳලා හිමීට තමයි මේක වර්ධනය වෙලා කෙලින්ම අපිට රෝගයක් විදිහට දෙන්නේ. නිහඬ මාර්ගයේ. එතකොට මේ දැන් ඔය වාත රක්තය කියලා කියනවා. රක්ත වාතය කියලා කියනවා. එතකොට ආම වාතය කියලා කියනවා. දැන් සිංහල වෙදකම ගොඩක් ඕකේ ලෙඩ කියනවනේ. කිව්වට ඇත්තටම මේකේ මුල අපි දැනගන්න ඕනේ. ඒක තමයි ආමේ. ආමෙන් තමයි මේ ඔක්කොටම මේ බෙදා හරින්නේ. ඉතින් ඒකේ ලක්ෂණ තමයි ශ්ලෝකයක් තියෙනවා මේ ඒක තියෙන්නේ ඉස්සෙල්ලම යාට ශ්‍රෝතාරෝධ බලග්බ්‍රංශ ගෞරවාණීට මූඩතා ආලක්ෂ පක්තිය නිෂ්ඨීව මල සංග්‍රහ රුචික්ලමක් ලිංගා මලානං සාමානං නිරාමතා විපර්යා. ඒක කියන්නේ අපි ඉස්සෙල්ලාම ස්රෝතස් කියලා ගැත්කින මෙතෙන්දී කියනවා. ශ්‍රෝතෝරෝධ බලග්බ්‍රංශ කියලා. කියන්නේ ස්රෝතස් කියලා අපි මුලින් පොඩ්ඩක් ඒක පොඩි හඳුන්වා දීමක් කරමු. ස්රෝතස් කියන එක කියන්නේ මේ මාර්ගයන්. කියන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන එක එක මාර්ගයන් ගොඩක්. අපි මේ බේසිකලි අපිට කියන්න පුළුවන් මේ රක්ත මේ ස්රෝතසය කියන්නේ අපේ මේ දමනී ශිරා ගැන ඒ වගේම තව තියෙනවා මාර්ගයන් ගොඩක්. අපි ප්‍රාණවා ස්රෝතස කියලා තියෙනවා, අන්නවා ස්රෝතස කියලා තියෙනවා. ඒ වගේ ස්රෝතස් 13ක් තියෙනවා. අග්නි 13 ඒ වගේම 13ක් තියෙනවා ස්රෝතස. ඉතින් මේ ඔය ස්රෝතස් පව අවරෝධ වෙනවා කියලා කියනවා. මේ ආමෙන්. කියන්නේ ඒ තරම්ම එයා අර මේ අපි රස ධාතු වගේ ඊට වඩා ගොඩක් මේ ආමය මේ අපිට හිතන්න පුළුවන් ඒක ඝන මට්ටමක් තියෙනවා. ඒක නිසා තමයි මේ අවරෝධ වීම සිද්ධ වෙන්නේ. එතකොට ආයෙ කියන බල බ්‍රංශය කියන්නේ අපේ ඇඟේ තියෙන අපේ ශරීරයේ තියෙන බලය අඩු කරනවා. බල බ්‍රංශය මේ ඒ විදිහට එතකොට නිින්ද අඩු වෙනවා. නිින්ද අඩු වීම කම්මැලි කියන අලස බව එතකොට මේ ශරීරයේ කෙට්ටුවීම හන්දි වල කැක්කුම් ඇතිවීම වගේ ගොඩාක් හේතු ලක්ෂණ තියෙනවා. අපිට ඒක අපිට කියන්නේ ටික තමයි දැනෙන්නේ. ඉස්සෙල්ලාම නිකන් හිතෙනවා මේ උදේට නැගිටිනකොට එහෙම ඇඟේ හිරියේම
මේ හිරි කියන්න වෙනදට අපි හිරි අරනකොට එන මේක නෙමෙයි එදා ඒ දවස්වල තියෙන්නේ. හරි නිකන් මේ කලින් දවසේ ලොකු වැඩක් කරලා වගේ සමහරට එච්චර කරලත් නැහැ. අපි කියන ඔකට ඈලි මෑලි දුබල ගතිය කියන. ඔව් ඈලි මලි දුබල ගතිය. කියන්නේ අර ලොකු වැඩක් කරලා වගේ දැනෙනවා. මහන්සිය. හරි තෙහෙට්ටුවක්. ඔකට කෙඩෙට්ටුව කියලා කියනවා. ඉතින් අර ඒ වගේ එතකොට මේ එයාට අපිට හිතන්න පුළුවන් අපිට මේ උපකල්පනය කරන්න පුළුවන් මේක මේ නිසා තමයි ආවේ කියලා. තව අපි ගත්තොත් එහෙම ඔය මේක දැන් අපි ටික එයාට කාලයක් යද්දි එයාට මේක බලපාන දේ මේ කියන්නේ විදි මේ ඔය හන්දි මගේ වනේ හන්දිපත්වල මේ කැක්කුම් වේදන ඉස්සෙල්ලම මේ ඇයට හන්දිපත්වල කැක්කුම් වලට වඩා ඉස්සෙල්ලම එන්නේ මේ අත්වල හිරි වැටීම අත් කකුල් වල එන හිරි වැටීම එන්නේ. එතකොට මේ ඇත්වල කකුල් වල හිරි වැටීම එක්කලා මේ අඩිය තියෙනකොට එම හරි මේ ඉදිකටු වලින් අයින වගේ හරි වේදනාවක් එනවා. ඒ වගේ. එතකොට මේ කියන්නේ මේ රෝග ලක්ෂණ මේ දැනීම් ගැන කියන්නේ. ඔව්. ඉතින් මේකෙන් අඳුරගන්න පුළුවන් මේක නිසා තමයි මට දැන් මේ වෙලා තියෙන්නේ. ඔය විදිහට. එතකොට මේකට හේතුවක් අපිට කියන්නත් පුළුවන්. හේතුව තමයි අර මම එදා කතා කරේ අපි මේ අපේ නිරෝගීකම ගැන. නිරෝගීකමේ තියෙන විරුද්ධ කියන්නේ අපි හරියට අපේ දින මේ ජීවන රටාව හරියට ක්‍රමවත්ව පවත්වා ගන්න නැති නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ වතුර බොන්න නැති එක. අපිට ගොඩාක්ම මගහැරන දෙයක් නේ දැන් මේ වතුර කියන්නේ ජල මේ වතුර පානය කරන එක ගොඩාක්ම දැන් මේ අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්කලා මේ අපිට මගහැරලා තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම. මොකද දැන් අපේ මේ අර කතාවත් වෙනනේ ඔයා දෙනු පරහට තමා සම්මතයේ පිට සිට කියලා කියන්න ඔබ මම වතුර බොන්න. අන්න හරි. ඉතින් මේ ඒ වගේම මේ දැන් හරියට දැන් ඉස්සෙල්ලා කියවනේ ස්රෝතස් අවරෝධ වීම කියලා. ওই ස්රෝතස් කියන අර මාර්ග ගැන මම කිව්වේ. ඒතොර ඒ මාර්ගයන් පවා හරියට ක්‍රමවත්ව සිද්ධ වෙන්න ওই ජලය කියන එක ලොකු මේ බලපෑමක් තියෙනවා. ලොකු උදව්වක් තියෙනවා. මේ දැන් මේ රක්තයේ පවා තියෙන ශ්‍රාන්ත මේ කියන්නේ ඒකේ තියෙන සාන්ත්‍ර ගතිය, ඒකේ තියෙන අර ඝනකම් ගතිය පවා අඩු කරන්න පුළුවන් ජලයට. ඒ වගේම මේ අපේ වකුගඩු වල තියෙන මේ ක්‍රියාකාරීත්වය ඔක්කොම හරියට වැඩ කරන්න පුළුවන් දෙයක් තමයි ජලය කියන්නේ. මුත්‍රාවල වර්ණය අනුව Tamanටම තේරුම් ගන්න පුළුවන් අද වතුර අඩුවෙන් බිව්වා නේද? ඔව්. මේ තාම තද පැහැයට හැරෙනවා. එහෙම. පෙන එනවනම් ඒ මුත්‍රාවල පෙන සහිත ගතිය තියෙනවනම් ඒක වෙනම එකක්. අපි ඉස්සරහට කතා කරමු ඒ ගැන. එතකොට අය වගේම මේ මල පහ පිටවීමේදී සමහර අය වෙලාවට එක පාටම මේ බඩු පුරව දාලා වගේ ඔහේ මේ කියන්නේ දියරට මේ දියාරුවට යනවා. ඒ වගේම මේ මල බද්ධය ඇති වෙනවා. කියන්නේ මේ හරියට මේ টয়ලට් යන්න නැති එක වෙනවා. ඒක අර වෙනස් වෙනවා. එයාට සමහර කට්ටියට දැන් අපිට මලබද්ධය තියෙන කට්ටිය කියනවනේ මට නම් මේ කොච්චර මේ ඔය විරේක බෙහෙත් දීුවොත් මට එහෙම මේ වෙන්නේ නැහැ টয়ලට් ප්‍රශ්නයක් එහෙම නැහැ. මේ මට යන්නෙත් නැහැ එහෙම කියනවනේ. ඒ වුණාට මේ කට්ටියට දෙකම සිද්ධ වෙනවා. සමහර අයට මලබද්ධයත් තියෙනවා මේ දියාරුවට මල පිටවීමත් වෙනවා. මේ ඒ වගේ අනිත් එක තමයි මේ අපේ ආමාශය හරීම කියන්නේ මේ මොකක්ද කියන්නේ මේ බඩ පුරව දාන්න ගන්නවා. ඒගොල්ලන්ගේ ගොඩක් බඩ පුරව දාන්න ගතිය. ඒ වගේ අර විවිධ ලක්ෂණ ගොඩක් තියෙනවා එයාට මේ රෝගේ එන්න කලින්. මේ රෝගේ එන්න ආසන්න කාලේ තමයි ඔය හන්දිපත් රුදා ඔය මේ අත්පය වල තියෙන හිරි වැටීම් ඕව සිද්ධ වෙන්නේ. ඒව තමයි මූලික වශයෙන් අපිට ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ආමේ. අද අපි මිතුවක් කාලයක් මේ වේදනාවල් තියෙනවා. මෙහෙම අපහසුවක් දැනෙනවා. හැබැයි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑ මේක තමයි ආමේ කියන්නේ කියලා. ඉතින් මේ වගේම තවත් වැඩසටහනකින් හමු වුණ බලාපොරොත්තු වෙන ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය හා පාරම්පරික වෛද්‍ය ගොඩපිටගමගේ ශිර නිපුන් වෛද්‍ය තිලකරත්නයට ස්තුතිවන්ත වෙනවා. තවත් බොහෝ කාලයක් ඔබේ මව ඔබේ පියා වගේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ට හුස්ම ගන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න
ජීවන හුස්ම පිමින වෛද්‍යාචාර්යවරයෙක් විදිහට තවත් බොහෝ කලක් කටයුතු කරන්න ඔබ ආරම්භ කරා විතරයි බොහොම තරුණ වෛද්‍යවරයෙක්. ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ කියලා ඒ වගේම ඔබේ පියාටත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා කියලා ආශිර්වාද කරමින් ඔබට යලිත් ලබන අඟහරුවාදා රාත්‍රී 10:10ට හමු වන බලාපොරොත්තුවෙන් අපි සමග